හොඳයි පුතේ අපි එනම් 6 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි කොටසේ 6 වෙනි ප්‍රශ්නෙට ජෛව ලෝකයේ අසිරිය පිළිබඳව ඉගෙන ගන්න දරුවෙක් එම පාඩමේ සාරාංශයක් පහත දැක්වෙන පරිදි සටහන් කර තිබුණි. එහි හිස්තැන් පුරවන්න. පුතේ මේකේ මේ හිස්තැන් වල තියෙන්නේ හොඳටම පේනවා ජීවීන්ගේ ලාක්ෂණික කිහිපයක් කියලා. ඉතින් ජීවීන්ගේ ලාක්ෂණික අපි ඉගෙන ගන්නනේ පුතේ පළවෙනි පාඩමේ. ඔය ඔතනදී දීලා තියෙනවා පුතාලට දෙකක්. ඒ දීලා තින්නේ ප්‍රජනනය සහ පෝෂණය. ඊට අමතරව පුතේ ජීවීන්ගේ තව ලාක්ෂණික දෙකක් මේ පුතාලට A වලටයි B වලටයි ලියන්න පුළුවන්. මොනවද පුතේ තියෙන්නේ තව ජීවීන්ගේ ලාක්ෂණික ජීවියෙක් නම් වෙන්න ඕනේ ලක්ෂණ දේවල් ටිකක්. මොනවද අපි ඉගෙන ගත්තේ? එකක් වර්ධනය වෙන්න ඕනේ. ජීවියෙක් නම් පුතේ වර්ධනය වෙන්න ඕනේ. ජීවියෙක් නම් පුතේ ශ්වසනය කරන්න ඕනේ. ජීවියෙක් නම් පුතේ සංචරණය කරන්න ඕනේ. ඉතින් එහෙනම් ඔය A සහ B කියන ස්ථන් වලට අපිට ඔය ප්‍රජනනය සහ පෝෂණයට අමතරව ලියන්න පුළුවන් ඒවා තමයි වර්ධනය, ශ්වසනය, සංචරණය වගේ පිළිතුරු. හොඳයි. ඊළඟට අපිට මෙන්න මේ සටහන ජීවීන් විදිහට වර්ග කරන්න කියලා කියනවා පුතේ. අපි දන්නවා ජීවීන් වර්ග කරේ අපි ප්‍රධාන කොටස් තුනකටනේ. පුතාලට මතක ඇති. අපි වර්ග කරේ ශාක, සතුන් සහ ශුද්ධ ජීවීන් විදිහට. ඒ විදිහට නම් කරලා තියෙනවා. අපිට එක හිස්තැනයි දීලා තියෙන්නේ. ඔය C පිළිතුර ලියන්න තියෙන්නේ. අන්න ඒ හිස්තැන විතරයි තියෙන්නේ. එහෙනම් ශාක දීලා තිනවා. ශුද්ධ ජීවීන් දීලා තිනවා. දීලා නැත්තේ පුතේ සතුන්. එහෙනම් C වලට එන්නේ සතුන්. හොඳයි. ශාක තවදුරටත් ඔන්න බෙදලා තියෙනවා පුතේ ජීවත් වෙන පරිසරය අනුව. ඔන්න ජීවත් වෙන පරිසරය අනුව ඒගොල්ලන්ව වර්ග කරලා තියෙනවා. එක භෞමික භෞමික පරිසරයේ විදිහට ඔන්න උදාහරණයක් අඹ දීලා තියෙනවා. අපේ ඔය භෞමික පරිසරය අපිට දකින්න හම්බෙන ශාකයකට ඔන්න උදාහරණයක් දීලා තියෙනවා. ඊළඟට ජලජ පරිසරයේ දකින්න හම්බෙන ශාකයකට පුතාලට උදාහරණයක් ලියන්න කියලා D වල තියෙනවා. ඉතින් පුතේ වැලිස්නේරිය. වැලිස්නේරිය ශාකය අපිට ලියන්න පුළුවන්. ජලජ පරිසරයේ අපිට දකින්න හම්බෙන ශාකයකට උදාහරණයක් විදිහට වැලිස්නේරිය ශාකය. ඕන තව හයිඩ්‍රිල්ලා වගේ ලියන්න පුළුවන්. උදාහරණ දීලා තිනවා පුතේ ඊවල පතොක් කියලා. නමුත් ජීවත් වෙන පරිසරයේ දීලා නැහැ. ඒක පුතාලා ලියන්න ඕනේ. පතොක් පුතේ අපිට දකින්න හම්බෙන්නේ ඔය අධික රස්නේ සහිත පරිසරවලනේ අපි වල කියනවා ඔය ශුෂ්ක පරිසරවල තමයි පුතේ අපිට පතොක් කියන ශාකය දකින්න හම්බෙන්නේ. පතොක් කියන ශාකය දකින්න හම්බෙන්නේ ශුෂ්ක පරිසරවල නේ. ශුෂ්ක තමයි උත්තරේට එන්නේ. ඊවල. හොඳයි අපි සතුන්ගේ ඔන්න භෝජන විලාසය අනුව වර්ග කරලා දීලා තියෙනවා මෙන්න මේ සටහනේ. අපි දන්නවා පුතේ භෝජන විලාසය වර්ග තුනයි තියෙන්නේ. එකක් තමයි ඇතැම් සත්තු ඉන්නවා මස් පමණක් ආහාරයට ගන්නවා. අපි ඒකට කියනවා මාංශ භක්ෂකයි කියලා. තවත් සතුන් ඉන්නවා ශාක පමණක් ආහාරයට ගන්න. අපි කියන එකට ශාක භක්ෂකයි කියලා. තවත් සත්තු ඉන්නවා පුතේ ආහාරයි දෙකම ආහාරයට ගන්න. අපි ඒ වගේ අයට කියනවා සර්ව භක්ෂකයි කියලා. ඉතින් උතරින් දිය තියෙනවා පුතේ සිංහයා. සිංහයා අපි කවුරුත් දන්නවා පුතේ මාංශ භක්ෂකයි. එහෙනම් F වලට පිළිතුර වෙන්නේ මාංශ භක්ෂක. G උදාහරණ විදිහට ගිරව දීලා දෙනවා පුතේ. ගිරව කන්නේ අපි දන්නවනේ ශාකමය ආහාර කියලා. එහෙනම් එයා ශාක භක්ෂකයි. ශාක භක්ෂකයි. G ශාක භක්ෂකයි. H හිස්තැනට එන්න ඕනේ මොකද්ද පුතේ? උදාහරණ දීලා තියෙන්නේ කපුටා කියලා. අපි දන්නවා කපුටා ඔය ශාකාහාරයි මාංශ ආහාරයි දෙකම ගන්නවා. එහෙනම් H වලට එන පිළිතුර තමයි පුතේ සර්ව භක්ෂක. සර්ව භක්ෂක. හොඳයි. ඊළඟ ශුද්‍ර ජීවීන් ඔය සඳහා උදාහරණ කිහිපයක් අපිට දෙන්න කියලා දෙනවා. පුතේ ශුද්‍ර ජීවීන් වලට උදාහරණ තමයි බැක්ටීරියා කියලා කියන්නේ ශුද්‍ර ජීවීන් කාණ්ඩයක්. ඒ වගේම තමයි ඇල්ගි, දිලීර, වෛරස, ප්‍රොටෝසෝ වගේ ශුද්‍ර ජීවීන් කාණ්ඩ ඔන්න අපිට ලියන්න පුළුවන් පුතේ උදාහරණ විදිහට. උදාහරණ විදිහට. එහෙම නැත්නම් උදාලා මේකට ලියන්න පුළුවන් I සහ J වලට ශුද්‍ර ජීවීන් උදාහරණ විදිහට ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා වගේ ශුද්‍ර ජීවීන් කාණ්ඩයක්. ඔය ශුද්‍ර ජීවීන්ට උදාහරණ ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. I සහ J වලට. හොඳයි. අපි යන්කෝ B කොටසට. B කොටසේ කියනවා ශාක හා සතුන් අතර නොඑක් වෙනස්කම් පවතී. පළවෙනි ප්‍රශ්නය. කූඩලු ශාකයේ ස්වයංපෝෂී වන අතර හාවා විෂම පෝෂී වේ. මේට හේතුව කුමක්ද? පුතේ අපි මොකද ස්වයංපෝෂියෙක් කියලා කිව්වේ? ස්වයංපෝෂියෙක් කියලා කිව්වේ Tamanට අවශ්‍ය ආහාර Taman විසින්ම නිපදවා ගන්නවා නම් අපි කියනවා ඒගොල්ලන්ට ස්වයංපෝෂී කියලා. දැන් කූඩලු ශාකයේ ස්වයංපෝෂී Taman පුතේ අයියේ කූඩලු කියලා කියන්නේ ශාකයක්. ඉතින් කූඩලු ශාකයේ Tamanට අවශ්‍ය ආහාර Taman තුළම නිපදවා ගන්නේ මොන ක්‍රමයෙන්ද?
අපේ ක්‍රමයට කියන ප්‍රභා සංශ්ලේෂණය. ඉතින් කුඩළු ශාකය ප්‍රභා සංශ්ලේෂණය කරලා තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා. එහෙනම් කුඩළු ශාකය කියන්නේ පුතේ ස්වයං පෝෂියෙක් තමයි. ඇයි හාව විෂම පෝෂියෙක් වුනේ? මොකද පුතේ විෂම පෝෂියෙක් කියලා කියන්නේ? විෂම පෝෂියෙක් කියලා කියන්නේ ස්වයං පෝෂීන් නිපදවන ආහාර මත ඍජුවම හෝ වක්‍රව යැපෙන ජීවිත අපි කියනවා විෂම පෝෂීන් කියලා. දැන් පුතේ හාවා ආහාරයට ගන්නේ ශාකනේ. ඔය උඳු පියලිය වගේ ශාකයක්. කොහමද ශාකයක්? උඳු පියලිය කියන්නේ ශාකයක්. ඉතින් ශාකයක් මත කෙලින්ම යැපෙනවා පුතේ. එයා කෙලින්ම ශාකයක් මත යැපෙනවා. එහෙනම් හාව කියලා කියන්නේ ඍජුවම ස්වයං පෝෂීන්ගේ ආහාරයක් මත යැපෙන ජීවියෙක්. එහෙනම් එයා විෂම පෝෂියෙක් තමයි. විෂම පෝෂීන්ගේ ලක්ෂණයක් තමයි පුතේ ස්වයං පෝෂීන් නිපදවන ආහාර මත ඍජුවම හෝ වක්‍රව යැපෙන්න ඕන. ඍජුවම යැපෙන තව සත්තු කවුද පුතේ? කෙලින්ම ශාකාහාර ගන්න අය කවුද ඉන්නේ හාවට අමතරව? අලියා වගේ අය, ගවයා වගේ අය. පුතේ ඇවිල්ලා ඔය ඍජුවම ශාක මත යැපෙන විෂම පෝෂී. වක්‍රව යැපෙන අය කවුද? වක්‍රව යැපෙන සත්තු තමයි පුතේ ඔය කොටියා, සිංහයා, නරියා වගේ සත්තු. ඒගොල්ලෝ කෙලින්ම ශාකාහාර මත යැපෙන්නේ නැහැ. නමුත් ශාකාහාරයට ගන්න සතුන් ඒගොල්ලෝ ආහාරයට ගන්න නිසා අන්න ඒගොල්ලන්ට වක්‍රව අර ස්වයං පෝෂීන් මත යැපිලා තියෙනවා ඒගොල්ලොත්. කොටිය සහ සිංහයා වගේ සත්තුත් ඔය වක්‍රාකාරයෙන් ශාකාහාර මත යැපෙනවා තමයි. එහෙනම් ඔන්න විෂම පෝෂියෙක් වෙන්න හාවට හේතුව තමයි ස්වයං පෝෂීන් නිපදවන ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙනවා නම් අපි කියනවා විෂම පෝෂීන් කියලා. හොඳයි. 2. කපුටා, ගැඩවිලා, සමනලයා හා ගැරඬියා යන සතුන් වර්ග කිරීමට දෙබෙදුම් සුචියක් යොදා ගන්නා ලදී. එහි හිස්තැන් පුරවන්න පුතේ ඔන්න දෙබෙදුම් සුචියක් අපිට දීලා තියෙනවා කපුටෙකුයි ගැඩවිලයි සමනලයයි ගැරඬියයි කියලා. ඒකේ ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා පුතේ මේ සටහනේ පියාපත් ඇත විදිහට කපුටා සහ සමනලය. එහෙනම් පුතේ අපි දන්නවා ඒ වල හිස්තැනට එන්න ඕනේ මොකක්ද කියලා අපි දන්නවා. ඒකේ පියාපත් ඇත අනිත් පැත්තේ තියෙනවා නම් පුතේ ඒ වලට එන්න ඕන අපි දන්නවා. පියාපත් නැත කියන පිළිතුර. පියාපත් නැත. ඉතින් පියාපත් නැත වලටත් අපිට දීලා තියෙනවා ගැඩවිලා සහ ගැරඬියා කියලා. හොඳයි. ඔන්න එහෙනම් ඒ වලට එන්නේ පියාපත් නැත. B බලමු. ඔන්න B වල තියෙනවා පුතේ කපුටා සහ සමනලයා කියලා. ඔන්න කපුටවයි සමනලයවයි බෙදලා තියෙනවා දෙබෙදුම් සුචියේ. හොටක් නැත විදිහට සමනලයා කපුට දීලා තියෙනවා හිස්තැනක් පුරවන්න B වල. එහෙනම් අපි දන්නවා කපුටට පුතේ හොටක් ඇත. හොටක් ඇත. එහෙනම් B වලට එන්නේ පිළිතුර හොටක් ඇත. හොටක් ඇත. සමනලයට හොටක් නැත්තම් කපුටට හොටක් ඇත. හොඳයි. ඔන්න ඒ පියාපත් නැත කියන එකේ ගැඩවිලා සහ ගැරඬිය තවදුරටත් බෙදලා තියෙනවා පුතේ. අපි දන්නවා දෙබෙදුම් සුචියක ලක්ෂණයක් තමයි ඔය එකක් වෙනකම් බෙදලා ඉවර වෙන්න ඕන. පිළිතුර එකක් වෙනකම් බෙදලා ඉවර වෙන්න ඕන. එහෙනම් ඔන්න ඒ දෙන්නම ආපහු බෙදලා තියෙනවා කොරපොතු ඇත සහ කොරපොතු නැත කියලා. එහෙනම් C වලට අපි දන්නා පුතේ එන්න ඕනේ කොරපොතු ඇත කවුද මෙතනින්? ගැඩවිලාද ගැරඬියද? පුතේ කොරපොතු තියෙන්නේ ගැඩවිලාගේ ගැරඬියයි සසදුවාම ගැරඬියට තමයි කොරපොතු ඇත. එහෙනම් C වලට පිළිතුර ගැරඬියා. ගැරඬියා. කොරපොතු නැත D. එහෙනම් D වලට ඉස්සනට එන පිළිතුර තමයි පුතේ කොරපොතු නැත්තේ මෙතනින්. ගැඩවිලා. ගැඩවිලා. හොඳයි. ඔන්න පුතේ අපි 2023 දකුණු පළාත් 6 වසරේ විද්‍යාව පේපර් එකේ පුතේ පළවෙනි කොටසත් දෙවෙනි කොටසත් ප්‍රශ්න කතා කරලා අවසන් කරා. එහෙනම් පුතේ අපි තව දවසක හම්බෙමු. තවත් රසවත් පේපරයක් සමගින්. එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්. God bless.